හයි ළමයි ඔයගලන්ට කොහොමද? මම හිතනවා ඔයගලන් හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මේක තමයි මගේ very first YouTube වීඩියෝ එක. ඇත්තටම මම ගොඩක් කලින් YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන කියලා හිටියා වුණත් මේක තමයි මගේ very first YouTube වීඩියෝ එක. මම මගේ රිසර්ච් එකෙන් කම්පිටිෂන් එකකට ගිහිල්ලා ඉන්න ගමන් තමයි මම මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. හැබැයි තිබුණු බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් හින්දා මට ඒක වොයිස් ඕවර් කරන්න වුණා. ඔතනදී මම කියන්නේ ළමයි අපි ඕනම ඉන්ටර්විව් එකක්, ඒක කම්පිටිෂන් එකක් වෙන්න පුළුවන්, ජොබ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් අපි මොකක් හරි এডুকেෂන් එක ඉස්සරහට යන දෙයකට අවශ්‍ය වෙන ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්. ඉතින් කොයි දෙයක් වුණත් ඒ මොහොත ගත කරගන්න ගොඩක් අමාරුයි. ඒක හරිම හිත කලබල වෙලාවක්. ඉතින් ඔහොම හිත කලබල වෙලාවකදී තමයි මෙන්න මේ ලස්සන මාළුව ටික මම දැක්කේ. ඒ අපි හිතපු තැනින් චුට්ටක් ඉස්සරහට ගියාම මේ ලස්සන මාළුව ටික හිටියා. ඉතින් මම ඒගොල්ලොත් වීඩියෝ කළා. ඉතින් ඒගොල්ලෝ දිහත් කල්පනා බල මම කල්පනා කර ඉන්නේ මගෙන් ඉන්න ජජ් බෝඩ් එක මොන විදිහේ ප්‍රශ්න අහයිද, ඒ වගේ දේවල් තමයි. ඉතින් මම කලින් ප්‍රපෙයාර් වෙලා ආවා. ඒගොල්ලෝ මගෙන් මේ විදිහේ දේවල් අහයි. එහෙම වුණොත් මම මෙහෙම උත්තර දෙනවා. ඉතින් ඒව කල්පනා කර ඉන්න ගමන් තමයි මේ ඒගොල්ලෝ ටිකත් මම වීඩියෝ එකට ගත්තේ. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මගේ ලයිෆ් එකේ වෙන ස්පෙෂල් දේවල්. එතකොට මගේ এডুকেෂන් එක කොහොමද ඉස්සරහට වෙන්නේ? ඒ වගේ දේවල් ගැන YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් මම හිතුවා මගේ ජීවිතේත් ඒ වගේ වෙන වැදගත් දේවල් වීඩියෝ කරලා අප්ලෝඩ් කරත් YouTube එකට ඒක බලන නංගි ළමාලිලාට පොඩි හරි අදහසක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලයිෆ් එක ඉස්සරහට කොයි විදිහටද කරගෙන යන්න ඕනේ කියලා. මගේ මුල්ම වීඩියෝ එක නිසා තමයි මම ඔයගලන්ට මේ වගේ දේවල් ටිකක් කිව්වේ. මං හිතනවා ඒක ඔයගලන්ට කම්මැලි වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් මෙතන ඉන්ටර්විව් එකට ඒගොල්ලන් ෂෙඩියුල් එකක් හදලා තිබුණා. එක කෙනාට ටයිම් දීලා තිබුණා. ඉතින් මමත් මගේ ටයිම් එක ගෙනකන් තමයි බලාගෙන හිටියේ. එතනදී ඇත්තටම ඒගොල්ලන් ඒක අපිට ලෑස්ති කරනකොට දීලා තිබුණට එක කෙනාට ටයිම් එක අර ඉන්ටර්විව් එකක් නිසා සමහරක් වෙලාවට අර ඇතුළට කියපු කට්ටිය එන්න වෙලා යනවා. ඉතින් එතකොට තව ටිකක් පරක්කු වෙනවා අපේ වෙලාව. ඉතින් ওই විදිහට තමයි ඉතින් ඒගොල්ලෝ arrange කරලා තිබුණේ. ඉතින් මමත් මගේ වෙලාව වෙනකන් බලාගෙන හිටියා. අපිට ඒගොල්ලෝ refreshment එකකුත් arrange කරලා තිබ්බා. ඉතින් ඒකත් අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මගේ time එක යනකම්. ඉතින් එතන පරිසරය හරිම ලස්සනයි ළමයි. අර හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ එතන ඉන්නකොට මම ඉතින් first thing first කියලා ඉන්ටර්විව් එකට කලින් පොඩි වීඩියෝ කෑල්ලකුත් අරගත්තා. කොහොම හරි ළමයි මගේ ටයිම් එක ඇවිල්ලා මම ඉන්ටර්විව් එකට ෆේස් කරලා ඒක ඇත්තටම මම හොඳට කරා කියලා මම හිතනවා. ඉතින් ඒක ඉවර වෙලා යන ගමන් තමයි මේ සතුටු මුණ තියෙන වීඩියෝ එක අරගත්තේ. ඉස්සරහට අරන්